සුබ උදෑසනක් කට්ටියට කොහොමද ඉතින් අපේ මේ පාර කට්ටිය අපි ඔන්න දැන් සිරිපා කරුණා කරන්න තමයි ලෑස්ති වුණේ. අපි දැන් 4 මාට්ටයන් කියලා පිටත් වෙලා කොහොම හරි කට්ටිය ලෑස්තිලා 5ට පිටත් වුණා. අපේ මේ පාර 7 දෙනෙක් ඉන්නවා. අපි දැන් යන ගමන් ඉන්න අපි අවිස්සා වෙලා හරහා නල්ලතනියට ගිහිල්ලා අපි සඳගල තැන්න පාරේ තමයි මේ පාර කරුණා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි අපි බලමු කොහොමද අපේ මේ පාර කරුණා වෙන්නේ කියලා අපි ඉස්සරහට ආයි හම්බෙමු. පැයකමාරක් විතර අපි රයිඩ් එකේ ආවා. ඇවිල්ලා අපි කරවනැල්ලෙන් නැවෙත්තුවා උදේට කන්න කියලා. මේ මෙතන මොන්සල කියලා තියෙන තැන. මේ මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා. මේක සාමාන්‍ය හොඳයි, කෑමත් හොඳයි. ඒකින්ද මම රෙකමන්ඩ් කරා මෙතනින් කමුයි කියලා. හොඳට බෙදා ගන්න ඕන බානුක. හොඳට බෙදා ගන්න. මේ ඉන්නේ අපි අද සිරිපාද ගමනට සෙට් වෙච්ච කට්ටිය. අපේ සුපුරුදු සෙට් එක, කඳු වෙන සෙට් එක. ඇවිල්ලා ඉන්නේ අලුතෙන් අපිට සෙට් වුණා කනිෂ්ක මහතා අපේ. අපි එතන දියගල හන්දියෙන් හැරලා අපි දැන් සිරිපාදට යන පාරේ ඉන්නේ. අපිට එනකොට මෙතන ලස්සන view එකක් එක තැනක් සෙට් වුණා. අපි එතන නවත්තලා කට්ටිය එක්ක ෆොටෝස් ටිකක් ගත්තා. මෙතන සප්තකන්නේ කඳු ටික එහෙම පේනවා. ලක්ෂපාන පැත්ත පේනවා. අපි ඉතින් මේ පාර 2026 සිරිපා කරුණාව කරන්න පටන් ගත්තා. අපි සඳගල තැන්න පාරෙන් තමයි යන්න තීරණය කළේ. අපි බහින්න බලාපොරොත්තු වෙන්නේ හැටන් පැත්තෙන්. එතකොට අපිට බහපු ගමන් අපිට යන ලේසි නිසා අපි වාහන දැම්ම නල්ලගන්නේ කාපාකේ. ඊට පස්සේ අපි ආපස්සට එන්න ඕන මුල්ගම හන්දියට. මුල්ගම හන්දියෙන් රජමලේ බස් එක අපි ගන්න ඕනේ. එතන සාමාන්‍ය කිලෝමීටර් 5 ගණනක් යන්න තියෙනවා. ඒ බස් එක සාමාන්‍ය මුල්ගම හන්දියට එන්නේ 12 මාරට වගේ. 12 මාරට වගේ තෙන්ට ආවනම් ඒ බස් එකෙන් අපිට යන්න පුළුවන් සඳගල තැන්න කරුණාව පටන් ගන්න ස්ථානට. එතන සාමාන්‍ය තේවත්තක් ගා වගේ තමයි තියෙන්නේ. කට්ටිය මුල්ගම හන්දියෙන් බහලා තේ එකක් බොන ගමන් ඉන්නේ. කට්ටිය තේ වල වෙන තේ බොනවා. මේ බස් එක හම්බුණා. බස් එකේ හොඳටම සෙනග හිටියා. බස් එක 12 මාට එතනින් තියෙනවා කිවි මුල්ගම හන්දියේ. අපිට මේ බස් එක නගින්න උනේ නැහැ. මේ බස් එක ප්‍රොග්‍රස් වෙනගාව. අන්තිමට අපි මේ පයින් එන්න තීරණය කළා. පයින් අපි එනකොට අපිට මේ පැත්තේ එන තේදලු අරගෙන ලොරියක් සෙට් පිළිතියෙන් ආවා. මේ කෝවිලක් තියෙනවා. ඒක මම දාන්න එක වීඩියෝ එකේ කෝවිල දාවට අපි ආවා. දැන් ඉතින් තව ටික දුරක් පයින් යන්න වෙනවා. අපි ඉතින් ඒ ටික හිමින් හිමින් පයින් යනවා. මුල්ගම හන්දියේ ඉඳන් රජමලේ ගමට කිලෝමීටර් 8ක් වගේ තියෙනවා. අපිට මේ වගේ ලෝරි දෙකකින් කිලෝමීටර් 6ක් වගේ අපිට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපිට කිලෝමීටර් 2ක් පයින් යන්න ඕන රජමලේ ගමට. මේක ඒ පාර මාරම ලස්සන පාරක්. අපිට ලස්සන දර්ශනයක් පේනවා. මරේ තේවතු යා මැද්දෙන් රජමලේ ගමට එන්න පුළුවන්. අර බස් එකේ ආවනම් මෙන්න මේ කෝවිල ළඟටම අපිට එන්න පුළුවන්. මෙතනින් පස්සේ මේ වමට තියෙන පාරෙන් තමයි අපි පයින් යන්න පටන් ගන්න තියෙන්නේ. ඒ යනකොට ওই දකුණට තියෙන ඒ පඩිපෙලක් හම්බ වෙනවා. ඒ පඩිපෙලෙන් ගියාම තේවත්ත මැද්දෙන් අපිට සඳගල පැන්න පාර පටන් ගන්න තැනට යන්න පුළුවන්. මෙතනින් තමයි සඳගල තැන්න පාර පටන් ගන්න. කැලෑවට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතන ඉතින් මේ චාරිත්‍ර වර්ගයක් තියෙනවා. ඒව අපි සාමාන්‍ය කැලයකට ඇතුළු වෙද්දී කරන චාරිත්‍ර අපි ඉතින් ඒවත් කරලා ගමන පටන් ගත්තා. සිරිපාදේ යන්න තියෙන පාර වලින් කෙටිම පාර කියලා කියන්නේ සඳගල තැන්න පාර. කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙනවා කියන්නේ. සඳගල තැන්න පාරේ කිසිම කඩයක්වත් ලයිට්වත් නැහැ. ඒකින්ද අපි අනිවාර්යෙන් කලුරට එන්න කලින් හැම පාරට එකතු වෙන්න ඕනේ. ඒ වගේම බොන්න වතුර, කන්න මොන හරි දේවල් අපි අරගෙන යන්න ඕනේ මේ සඳගල තැන්න පාරෙන් යද්දී. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපි ගෙනියන්න ටොපි කොලේ පවා. ඒ කියන්නේ කිසිම දෙයක් මේ කැලෑවට දාන්න නැතුව අපි අරගෙන එන්න වග බලා ගන්න ඕනේ. පිට එක්ක සමහරක් තැන්වල සමහරක් අය දාලා ගියපු දේවල් ඉතින් එහෙම කරන්නේ නැතුව මෙච්චර ලස්සනට මේ තියෙන පරිසරය අපි විනාශ කරන්නේ නැතුව අපි ඒක දැක බලාගෙන සිරිපා කරුණා කරන්න අපි වග බලා ගන්න ඕනේ.
රාජමලයට ඇවිල්ලා සිරිපා කරුණාව පටන් අරගෙන අපි එන්නේ සඳකල තැන්න මාර්ගය. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ සඳකල තැන්නට. මෙතන ගොඩක් අපි දැන් කන්දක් කඳුපයක් විතර නැගලා බහැලා වගේ තමයි මේ තැන්නට එන්න තියෙන්නේ. ගොඩක්ම ලස්සන තැනක්. මෙතෙන්ට සිරිපාදේ ලස්සනට පේනවා. අපේ වෙලාවට අද නීදුමත් එක්ක වගේ අපිට සිරිපාදේ දර්ශනය අපිට හරියටම පේන්නේ. අපිට එක්කලා ඉන්න තාම බලන්න මේ කොච්චර ලස්සනට පේනේද කියලා. නීදුමත් බාලා නිසා කට්ටියම මෙතන පොඩ්ඩක් රෙස්ට් එක ගන්නවා. මෙතන නීදුමේ ඇයිද කියලා විශ්වාසයෙන් යුතුව සඳකල තැන්න ඉතින් මාර ලස්සනයි. කට්ටිය රෙස්ට් එක ගන්න අපි ටිකක් දුර ආව. ඇත්තටම පාර ටිකක් වෙලා ගියා. අපිට සාමාන්‍ය කොච්චරලා ගියාද? හෙන්නම් මාර්ගෙන් සඳකල තැන්නේ සුන්දරත්වය විඳපු අපි ඊට පස්සේ මේ තියෙන අඩිපාරෙන් ආයේ කැලෑවට ඇතුල්ලා ගමන පටන් ගත්තා. ඒ පාර දිගේ අපි ටිකින් ටික ඉස්සරහට ඇවිල්ලා අපි දුර එනකොට අපිට මෙතනින් හැටන් පාර හම්බුණා. හැටන් මහගිරිඳඹේ පටන් ගන්න තැනට තමයි මේ පාර සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් මහගිරිඳඹේ තමයි අපිට නගින්න තියෙන්නේ. අගල කණ්ඩෝම් පුතා හෙලේ නගින්නෝම් පුතා. ඒ කිහිපයක ගමනකින් පස්සේ අපි උඩමළුවටත් ආවා. අද නම් වන්දනාවට ඉතාලම අඩුවෙන් ඇවිල්ලා හිටියේ. ඒ හින්දා කිසිම තදබදයක් නැතුව ශ්‍රීපාදේ හොඳින් වැඳ පුදා ගත්තා. වෙලාව පාන්දර 5:45 විතර. හැමෝම දැන් ඉතින් ලෑස්ති වෙන්නේ ඉරසේවේ බලන්න කියලා. මේ ඉරසේවේ බලාගන්න නම් සිරිපාදේ කරුණා කරන්න වෙනවා. බලන්නකෝ මේ ඉර උදාවේ තියෙන ලස්සන ටික පාටත් එක්ක ලස්සන ඈතට පේන දර්ශනය කොච්චර ලස්සනද. තියෙන අර නාය ගිහිල්ලා හම්බ වුණ පරණ පඩිපෙළ. පරණ යකඩ පඩිපෙළක් අල්ලන් ගන්න තිබ්බ දන්වලුත් තියෙනවා. මේකේ මහගිරිඳඹේ කාලේ කොහොම නගින්නේ නැද්ද? පහළට බහිදි කට්ටිය මෙතනින් කකුලට මසාජ් එකක් දාගත්තා. අපි ඉතින් හැටන් කරුණා කළා අපි බැස් හැටන් පාරෙන් ඇවිල්ලා අපි දැන් ආවා මකර තොරණ ළඟට. අපි උදේ 4 වගේ තමයි වහින්න පටන් ගත්තේ. දැන් වෙලාව 10යි පැය 3ක් විතර පේමින් බැස්සා. අපි ඉතින් මෙහෙම දැන් කිතුල් කලින් වගේ නාලා ගෙදර යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ මේ පරිසිරිපා කරුණාව ගැන? සඳකල තැන්නේ නේ. අනික අපිට වෙලාව සාමාන්‍යයෙන් කිලෝමීටර් ගානක් අඩුයි ඇත්තටම නේ. අපි මග නතරුන් නැත්තම් හරියටම පැය 3න් මේ වගේ එන්න පුළුවන්. අනික එකම දේ
අනික එකම දේ අපිට මේ කලුවර එන්න කලින් අපි හැටන් පාරට එන්න ඕන නැත්නම් අපිට එතනදි ප්‍රශ්නයක් එන්නේ. මේ අපේ හයියෙන්ම ගිය සමාජික දෙන්න අපි ඊළඟ සමාජික දෙන්න මෙතන වාඩිලා ඉන්නවා. ඉදි වගේ ගිය සොනික්ලා මොකද කියන්නේ ඔයාලා ගමන ගැන? ගමන මොකද කියන්නේ? ගමන නම් සුපිරි. පොඩ්ඩක් කට්ටක් තිබ්බා. හොඳයි අපිට ඇත්තටම කිව්වොත් විවේක සමහර තැන්වලදී බලා ගන්න හම්බුන්නේ මිදුම් බව වින්දා. ඒ වුණාට අපේ වාසනාවට අන්තිම මොහොතේ මිදුම් පොඩ්ඩක් කැරම හැරලා අපිට විවේක බලා ගන්න හම්බුණා. අපි සිරිපා කරන වීඩියෝ මෙතනින් එන් කරමු කට්ටිය. අතර තමයි කෙනෙක්ගේ හම්බෙන්නේ. ඔයගොල්ලෝ සිරිපාදි ගිහිල්ලා තියෙන ලස්සනම පාර මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.